අවුරුදු 12කට පස්සේ දෙවියන්ගේ මල්ලුවෙනට උදා වුණු නෙළුව වසන්තයේ අසිරිය විඳ ගන්න නොගින් කොහොමද කියලා හිතුන හින්දා ඒ අසිරිමත් අසුන දැසින් දැක බලාගෙන ඉන්න අපිත් මහ එලි තැන්නට ගියා. නෙළුව වසන්තයට මල් පිපිලා තියෙන්නේ මාස 1මාරක් වගේ පොඩි කාලයක් කියනවනේ. ඔයත් යන්න ආසාවෙන් ඉන්නවනම් මේක මොටිවේෂනල් වීඩියෝ එකක් වෙයි කියලා හිතුන හින්දා පොඩි වීඩියෝ එකක් අරගෙන ඉන්න හිතුවා. පාන්දර 1:00ට විතර අපි නුගේගොඩින් ගමන ආරම්භ කළේ Pearl Path Travels කියන travel agency එකත් එක්ක. Pearl Path Travels එක ගිය එක අපේ ගමනට ලොකු පහසුවක් වුණා වගේම ආරක්ෂාකාරී ගමනක් වුණා. පැය 5-6ක ගමන් වෙහෙස නිවා ගන්න බ්‍රෙක්ෆාස්ට් එකත් එක්කම පුංචි විවේකයක් අපි ඔහියේ අයිසි ෆෝල්ස් එකෙන් ගත්තා. තවල් කෑමට අපිට එළියට එන්න බැරි වෙන හින්දා ලන්ච් එකත් ලන්ච් පැකට්ස් විදිහට අයිසි ෆෝල්ස් එකෙන්ම අපිට රෙඩි කරලා දුන්නා. හෝටන් තැන්න පුරාම නෙළුව මල් තිබුණට එකම යායට වැඩිපුරම මල් පිපිලා තියෙන්නේ තොටුපොළ කන්දේ හින්දා අපි මුලින්ම ගියේ තොටුපොළ කන්දට. ලෝකයේ පුරාම නෙළුව මල් වර්ග 400ක් විතර තියෙනවා. ලංකාවේ තියෙන විශේෂ 35න් 26ක්ම මේ රටට ආවෙනිකයි කියලා තමයි කියන්නේ. දකුණු ඉන්දියාවේ කඳුකර ප්‍රදේශයට ආවේනික නෙළුව මල් වල නියම පැහැය නිල් පාටට හුරු වයලට් කලර් එකක් හින්දා නිල් මල් කියන තේරුම ගෙන දෙන්න නීල කුරිංජි කියලා තමයි නෙළුව මල් හඳුන්වලා තියෙන්නේ. ඉන්දියාවේ කේරළ ප්‍රදේශයේ නිල්ගිරි කඳුවැටියේ තමයිලු ගොඩක්ම නීල කුරිංජි දකින්න තියෙන්නේ. ඉතින් ලංකාවට ඉන්දියාවෙන් නෙළුව මල් සංක්‍රමණය වෙන්න ඇති කියලා තමයි විශ්වාස කරන්නේ. ලංකාවේ අපිට දකින්න හම්බෙන්නේ වැඩිපුරම ලා දම්පාට වගේම සුදු පාට නෙළුව මල්. ඒවා නෙළුව මල් වල උපවිශේෂ විදිහට තමයි සඳහන් වෙන්නේ. නෙළුව මල් වල නියම පාට නිල් පාට වුණාට පරිසර තත්ත්ව මත ආලෝක තත්ත්ව මත මේ පැහැය වෙනස් වෙන්නේ නැති. දුර ඉඳන් බලද්දි තද රෝස පාටට මේ මල් යායට පෙනුනට වැඩිපුරම තියෙන මේ මල ලා දම් පාටයි. මේ මල් වල මණිපත්‍රයි මල් කිනිති තමයි තද රෝස පාටට අපිට පේන්නේ. අනිත් මල් වලට සාපේක්ෂව නිල් පාට නෙළුව මල් නම් ටිකක් අඩුවෙන් තමයි අපි දැක්කේ.
ප්‍රමාණයෙන් වගේම හැඩෙනුත් තරමක් වෙනස්. ඔයාලා අහලා ඇතිනේ මල් අවසාන වෙද්දිම මේ නෙළුව ශාකයත් මැරෙනවා. මල් අවසන් වෙනවත් එක්කම ඉතා විශාල බීජ ප්‍රමාණයක් මේ ශාකවල හට ගන්නවා. ඉතින් මේ බීජ ආහාරයට ගන්න වලි කුකුළු, අබන් කුකුළු වගේම තව ගොඩක් කුරුළු විශේෂ එනවා. පරිසරවේදීන් කියන විදිහට කොයිතරම් සත්තු මේ බීජ කෑමට ගත්තත් කාලා ඉවර කරන්න බැරි තරම් බීජ ප්‍රමාණයක් මේ නෙළුව ශාකවල හැදෙනවලු. එකවර මේ තරම් මල් ප්‍රමාණයක් හැදෙන්නේ සතුන්ගේ ආකර්ෂණය වැඩිපුර ලබාගෙන වැඩි පරාගණයක් සිද්ධ වෙලා විශාල බීජ ප්‍රමාණයක් නිපදවා ගැනීමේ උපක්‍රමයක් විදිහට කියලා තමයි පරිසරවේදීන් කියන්නේ. ඒ කතාව කොයිතරම් ඇත්තද කියලා අපි අපේ ඇස් දෙකින්ම දැක්කා. ඉතා විශාල බඹරු වගේම මීමැස්සන් ප්‍රමාණයක් මේ ගොමුවල හිටියා. වෙනත් ප්‍රදේශවලින් එන බඹරු తాවකාලික ජනපද හදාගෙන මේ කාල සීමාවේ මේ ප්‍රදේශවල ජීවත් වෙනවා කියලා තමයි කියන්නේ. ලංකාවේ තුන්වෙනියට උසම කන්ද තොටුපොළ කන්ද වුණාට කන්ද නගින්න ඒ තරම් අපහසුවක් අපිට නොදැනුනේ ගත සිත විඩාව නිවන තරමටම නෙළුව මල් පිරීලා තිබුණ නිසා වෙන්න ඇති. රාවණ රජතුමා සීතා දේවිය පැහැරගෙන ඇවිත් දඬුමොනේට නතර කරපු තොටුපොළ කන්ද මුදුනේ තමයි අපි දැන් ඉන්නේ. ලංකාව මොනතරම් සුන්දරද කියලා හිතෙන්න මෙහෙම ගමනක් ඉන්නම ඕනේ. තොටුපොළ කන්දෙන් පිටත් වෙලා හෝටන් තැන්නට ඇතුල් වෙද්දිම ඔන්න වැස්ස පටන් ගත්තා. ඒත් මේ වැස්සවත් සීතලවත් අපේ ගමනට බාධාවක් වුණේ නම් නෑ. ටිමිනි එල්ලයි බේකර්ස් එල්ලයි බලලා
ලෝකාන්තයට යද්දී වැස්සයි මීදුමයි දෙකම නැති වෙලා පැහැදිලි දර්ශනයක් අපිට ලැබුණේ හරියට සොබා දහමේ ආශිර්වාදයක් වගේ. පුංචි ලෝකාන්තයේත් ඊට නොදෙවෙනි අපූර්ව සුන්දරත්වයක් තිබුණා. පුංචි ලෝකාන්තයේ ඉඳන් එන මාර්ගයේ දෙපසත් නිලෝ මල් වලින් නම් අඩුවක් තිබුණේ නැහැ. මේ අසිරිමත් දසුන දැක ගන්න අපේ ඇස් මොනතරම් පින්වන්තද කියලා හිතන ගමන් නියතුඩකින්වත් හානියක් නොකර පිරිසිදු හුස්මයි මතක සේයාරුවයි අරගෙන සතුට සැහැල්ලුව විතරක් හදවතේ ඉතිරි කරගෙන මේ සුන්දර පාරාදීසයෙන් අපි නික්මාවා.